Hello මම ලංකා ඔන්න මම අද අඹරපු chicken means වලින් chicken meatballs ටිකක් හදා ගන්න හදන්නේ. ඉතින් මෙතන තියෙනවා මම මේකට ඉක්මනට දා ගන්නවා පහේ කුඩු මේ ලංකා විදියට හදන හින්දා මේ දාන්නේ මම oregano ගොඩාක් දාන්න යන්න එපා. එතකොට නිකන් ඕවර් ෆ්ලේවර් වගේ වුණාම නිකන් funny taste එකක් වගේ එනවනේ. ඒක පොඩ්ඩක් දාගන්න. මේ දාන්නේ ලුණු. මම මේ අතේ ප්‍රමාණයට දාන්නේ. ඉතින් ඔයගොල්ලෝ මැනලා දාගත්තත් කමක් නැහැ. මේ ගම්මිරිස් කුඩු ටිකක්. මම මේක සැරට මේ හදන්න යන්නේ. මොකද මේ අපේ හස්බන්ඩ් ටිකක් සැරට කනවා. මේ bread crumbs ඔයගොල්ලන්ට bread crumbs ගෙදර හදලා ගෙදර පාන් ඔය අවුවේ දාලා වේලගෙන ඒක පොඩ්ඩක් ග්‍රයින්ඩර් එකට දාලා කුඩු කරගෙන එහෙම ගන්න පුළුවන්. ඒක වඩා හොඳයි ෆ්‍රෙෂ් එක ගන්නවා නම්. කහ කුඩු මේ දාන්නේ මිරිස්. ඊට අමතරව මම මේකට දානවා මේ හීනියට ලියපු ලුණු සහ සුදු ලුණු. ඊට පස්සේ මම චූටක් තේ හැන්දක් වගේ corn flour පොඩ්ඩක් දාගන්නවා. මෙච්චරයි. ඊට පස්සේ ඉතින් මේක අපි කලවම් කරගෙන බෝල ටික හදාගන්න තමයි තියෙන්නේ. මම තෙල් පොඩ්ඩක් දාලා සෝස් පැන් එක ලිපේ තියාගෙන තියෙන්නේ. මම මෙහෙම මේක හොඳට මික්ස් කරලා ඊට පස්සේ පොඩි බෝල හදලා මේ සෝස් පැන් එක මම තෙල් එකේ තියාගෙන තියෙනවා. තෙලටම මම දා ගන්නවා මේක. දැන් මම තෙල් පොඩ්ඩයි දාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ වගේ පොඩි බෝල හදලා එහෙමම මම මේ තෙල් එකට දා ගන්නවා. ගින්දර අඩුවෙන් දැන්ට තියාගෙන තියෙන්නේ. මොකද අපිට බෝල ටික හදලා දා ගන්න ඕනේ හින්දා. ගින්දර දාලා තියෙන්නේ. නමුත් ගොඩාක් අඩුවෙන් තමයි දාගෙන තියෙන්නේ. පොඩ්ඩක් වැඩි කරගමු අපි. දැන් මම මෙහෙම මේ බෝල ටික පොඩ්ඩක් මේ තැම්බෙන්න කියන්නේ බැදගත්තට පස්සේ හොඳටම මේ ඇතුළටම හොඳටම මුළු බෝලෙම හරියටම කුක් වෙනකන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවේ මට. මොකද මම මේක කරි එකක් හදන්නේ. හැබැයි ඔයගොල්ලෝ මෙහෙම බැදලා විතරක් කනවා නම් හොඳටම මේක බැදෙනකන් තියාගන්න. මේ බැදලා විතරක් කනවා නම් හොදි හදන්න නැතුව. දැන් හොදි එකේදීත් හැම්බෙනවනේ. ඒක හින්දා තමයි මම එහෙම ගොඩාක්ම මේ fry වෙනකන් සම්පූර්ණයෙන්ම මේක හැම්බෙනකම්ම තෙලේ තියාගන්නේ. මට ඕනේ අර මේ බෝල වල ෂේප් එක ගන්න උඩින් රන්වන් මේ පාට වෙනකම් මේක හදා ගන්න විතරයි. ඊට පස්සේ මම මේ ටික chicken curry අපි හදන විදිහට හදා ගන්නවා. ඉතින් බලන්න කොච්චර ලේසියෙන් අපිට ගොඩාක් සල්ලි දීලා කඩවල වලින් ගන්න තියෙන දේවල් ගෙදර හදා ගන්න පුළුවන්ද කියලා මේ බලන්න. මම තෙල් ගොඩක් දාලා නැහැ. ඔයගොල්ලන්ට පේනවනේ මේ හරිම චුට්ටයි තෙල් දාලා තියෙන්නේ. ගොඩක් දා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙන්න බලන්න මගේ මේ බෝල්ස් ටික දැන් මේක හරිම පහසුවෙන් දැන් ඔයගොල්ලෝ දැක්ක මම හදා ගන්න විදිහ. ඔයගොල්ලන්ට chicken මේ මින්ස් ගන්න තැනක් නැත්නම් අඹරපු කුකුල්මස් ගන්න තැනක් නැත්නම් ගොඩක් පොඩියට කපලා ග්‍රයින්ඩර් එකට දාලා දෙතරයක් තුන්තරයක් ස්විච් එක on off කර තුන්තරයක් විතර අමරගත්තත් මේ වැඩේ පිට මේ විදිහටම කරගන්න පුළුවන්. දැන් මේක හොඳකම තියෙන්නේ ඔයගොල්ලන්ට මේක ගොඩක් හදලා ෆ්‍රීස් කරන්නත් පුළුවන්. ඉතින් බලන්න කොච්චර ගණන්ද මේ ටික අපි සුපර් මාකට් එකකින් ගන්න ගියා නම්. දැන් මම මේක හරි මේක මේ විදිහට කන්න පුළුවන්. හොඳටම fry කරලා මම chicken curry හදන විදිහට meatball curry එකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු මේ meatball වලින් හදාගත්තු chicken meatball curry එක. ඔයගොල්ලෝ හදලා බලන්න.
මගේ channel එක subscribe කරන්න. ආයෙත් ගිහින් එනවා. Thank you. Bye.